Crazy wah pochi. වැටුණා වගේ නේද? බඩු කෑල්ල වැල්ල. මේ මලයා මේ හදිසියට ආවා මිසක් මේ මොකොත් උස්සගෙන ඉන්නත් බැරි වුණා කණ්ඩ බොන්නවත්. මේ කමන්නේ ඇහුව. මේ අපේ මේ ගෙට එහා පැත්තේ මේ මලයාගේ දෝනියන්ද ගහෙන් වැටිලා. මල්වර වෙලා නේද? ඔව් මේ අපේ මේ පොඩිදු ඒකට මේ කොකොල් පහනක් එහෙම ඕනේ. මල්ලිගාවේ ඒවා තියෙනවනේ. ඉතින් මේ අපි පොඩ්ඩක් ඉල්ලගෙන යන්න කියලා ආවේ එකක් එහෙම. ඔව් මේ අයියලගේ තියෙනවනේ පොඩ්ඩක් මේ ටිකක් ලොකු එකක් තමයි වැලියු අපි. මම දන්නවා මේ හැම දෙයක්ම අපි අරගෙන යන්නේ. ඒක තමයි අපිත් මලයාම හොයාගෙන ආවේ නේද? ඒකනේ මේ මේ අර මලයාගේ පිටිපස්සේ තියෙන අර ලොකු කොකොල් පහන කොහෙද දන්නේ නැහැ නේද මලයට හම්බුනේ. ඒක හොඳයි නේද අපේ වැඩි. ඒක හොඳයි. මේ කොහෙන්ද ඒක? ඒක හම්බෙන්නේ අයියෝ දැන් ඕම් වටේ යද්දි ඔය දිග කතායි ඔය කියන්න කිව්වොත් එහෙම අවුරුදු 50ක් විතර එහෙම කියන්න එපා. ඉතින් අපිත් ආසයි ඔය වගේ අතීතේ කතා දැනගන්න. ඒකනේ. මේ අපිටත් එක්ක ඒක කියන්නකො නේද? මම මේ පොඩි බඩකුත් ගෙනාවා මේ ගන්න. අපිට පුළුවන් මේකෙන් පොඩ්ඩක් සපායෙන් වෙන ගමන් ඔය කතා බහ කරගන්න. පොතු මේ ඒ කියන්නේ මල්ලි මොකොත්ම පාවිච්චියක් නැද්ද? ආපෝනේ රත්තරන් අයියේ. මේ එතකොට මේ ගෙදර කවුරුත් නැද්ද මල්ලිගේ මේ අයියලා හරි මල්ලිලා හරි අපිට මේ එකතු වෙලා පොඩි පන් එකක් ගන්න පුළුවන් කැරෝකේ පාටි එකක් වගේ දාලා. ඒකයි. අපේ සහෝදර කවුරුවක්වත් නෑ අයියා. එහෙමද? ඒක තරහට මං අද ඉන්න බංගලාවේ හැදුවා ලැට් 5ක්. එකක් AC කරා. ලැට් 5ක්. ඒක කේසීට් කරලා කියන්නේ. මලේ ඔය මේ ලැට් 5 කොහෙද තියෙන්නේ කියලා මට පොඩ්ඩක් පෙන්නන්නකො මේ. මට යන්න ඕන අර AC කරලා තියෙන ලැට් එකට. මේ මොකද මේ මට පොඩි මේ පම්ප් එකක් දාන්න අවශ්‍යතාවයක් ආවා. මේ දැන් තමයි බරක් සෙට් උනේ. ආපු වැඩේ කරගෙන ඉන්නකෝ. හරි මම පොඩ්ඩක් ගිහිල්ලා බලලා එන්න ඉතින්. ආසයිනේ AC දාපු ලැට් එකට යන කවුද අකමැති? පොඩ්ඩක් ඉන්නවා මං ගිහිල්ලා එන්න. මං ගිහිල්ලා එන්න මල්ලි පොඩ්ඩක්. ඕම ඉන්න. Crazy wah pochi. වැටුණා වගේ නේද? බඩු කෑල්ල වැල්ල. දැන් මොකද කරන්නේ? අම්මට සීරි බොනවා කරන්නේ ඉතින්. මම පොඩ්ඩක් ගිහින් බලලා එන්න. ඕ නා කරගන්නවද මේ කොන්ද. ආපු වැඩේ කරගෙන ඉන්න බෑ ඔක්කොම කලින්. හරි ඉතින් පොඩ්ඩක් ටෙස්ට් කරන්නත් එක්ක ගියේ. මල්ලි පොඩ්ඩක් ලිස්සුවනෝ මේ ලැට් එකේ දොර ළඟ. ඒකේ අර මේ මොකද්ද ගැට්ටක් තිබ්බා. ඒකේ කකුල පැටලුණා. තාබෝඩ්ඩෙන් කොමඩ් එක ඇතුලේ මුණා. එහා පැත්තට පයින්න තියෙන්නේ. මං පොඩ්ඩක් එතන මේ මගැරලා පණින්න කියලා කල්පනා කරේ. මේ කල්පනා කරද්දිම මම පැටලිලා වැටුණා. ඕව දැන් කතා කරලා වැඩක් නෑ අයියෝ. ඉතින් මේ මල්ලි ඔය ගැට්ටේ හැප්පිලා අනන්තවත් වැටෙන්න කියලා නැද්ද? මං ඒ වැඩි හිතන්නේ කිසි දෙයක් ගැන. හරි මේ ඕහ නෙමෙයි මේ දැන් අර මේ අයි කුකුල් පහනක් අපිට මේ ලැහැත්ති කරලා දෙන්න පුළුවන්ද මේ? ඔය හාර අහනෝනේ. නැහැ අයියේ තිබ්බේ මේ. අනේ මොකද්ද මල්ලි මට නම් බෑ අනේ මොකද්ද මල්ල බෑ. මේ එතකොට මල්ලි දැන් මෙතන ඔක්කොම සාමාන්‍යයෙන් කුකුල් පහන් කීයක් විතර තියෙනවද? මතක නෑ 24ක් විතරද 24ක් විතරක්. 16 කීයද අයියේ? 16 කීයද? 16 400නේ. 400යි නේද මල්ලි? අනේ බොරු අයියේ 400 නම් කියන්නේ මගේ දරුවා පල්ලයි. 400 නෙමෙයි. දැන් නෑ පඩවුවා දැන් නෑයි කතා කරලා. එතකොට මල්ලි අර පහුගිය ටිකේ අර එහා ගමේ කපිලයාගේ නැන්දම්ම මල් වර වෙච්ච එකට කොකොල් පහනක් දුන්නා නේද මල්ලි? මගේ මම ඔව් මටත් ආරංචි. හෙන ගහන කවුද කිව්වේ? අර මේ කොප්පරා ගෙදර පියසෝමයා කිව්වේ. අනේ බුඩ විසු ට්‍රැක් නේද අපි යාළුවන්ට? ඒකනේ ඉතින් අපිටත් දෙන්න බැරි කමක් නෑ. චක ජුංගු චක චා. ජොන් චක කුකුල් පහනකෝ. මේ ඔන්න හේගෙන් කුකුල් පානක් ගන්න නම් ලේසි නෑ. ඒ වුණාට මං කොහොම හරි ගන්නවද? මේ ඔය වයසෙන් නැද්ද අයියේ? Oh no. කොහොමද මන් දන්නවා. හැමෝම බලන් ඉන්නේ මං වයසට යනකම් කියලා. එහෙම ලේසියෙන් මම වයසට යන්නේ නෑ. Brother.
can I have your chicken lamb please ඉංග්‍රීසි බෑ අයියේ මට ඊමත් එකක් බෑ ඒක මම ඉංග්‍රීසි මම මේ ඒ ටිකට නින්ද ගිහින් යා නිදි නේද අයියේ? මල්ලි කුකුල් පහනවනේ chicken lamb please what sexy ඔන්න මල්ලි ඔයන මලරලා මල්ලිට නිදි මත වැඩි වෙලාද කොහෙද අපි පොඩ්ඩක් යමු නේද what sexy